දැන් පාඩමේ මාතෘකාව ලිව්වද? මාතෘකාව තමයි ධ්වනි. පොඩි පන්සල ඉඳන් කතා කරන එකක් ඉන්න මහලුතු අමාරු පාඩමක් එහෙම නෙමෙයි. ධ්වනි. පස්වෙනි පාඩම. හයේ පන්තියේ ඉඳන් මෙන්න මේ වැඩේ කරලා තියෙනවා. මොනවද? ධ්වනි ප්‍රභව ටික වර්ග කරලා තියෙනවා නේද? ධ්වනි ප්‍රභව කියන්නේ මොනවද කියන්නේ බලන්න. ධ්වනි ප්‍රභව කියන්නේ අන්නහරි. ශබ්දේ එහෙම නැත්නම් ධ්වනිය නිපදවන උපකරණ වලට තමයි කියන්නේ ධ්වනි ප්‍රභව කියන්නේ. right. ධ්වනි ප්‍රභව කියන්නේ මොනවද කියලා මුලින්ම අපි ලියන් ඉන්නේ. මේ දන්න කියන ඒවා ටිකක්. හරියට මෙහෙම ශබ්දය බඩ ගන්න ඕනද? නිපදවන උපකරණ. ඔය කතා කරන නම අයලා. ශබ්දය නිපදවන උපකරණ. පාඩමෙන් කියන්නේ ධ්වනි ප්‍රභව නම් වේ. ධ්වනි ප්‍රභව නම් වේ. ධ්වනිය නිපදවන උපකරණ ධ්වනි ප්‍රභව නම්. හරි. එතකොට ධ්වනි ප්‍රභව මතකද වර්ග තුනකට බෙදුවා. මතකද මේක? තන්තු කම්පණය වෙන ඒවා. තන්තු කම්පණයටම තමයි දඬු කියන එක ඉන්නේ. හරි? මම ඒකත් ලියනවා මෙතන. ඊට පස්සේ තියෙනවා මොනවද? පටල කම්පණය තියෙනවා. පටල කම්පණය වන ධ්වනි ප්‍රභව තියෙනවා. ඔය කතා කරන්න බෑ. ඊළඟට තියෙනවා වායු කඳන් කම්පණය වන ධ්වනි ප්‍රභව. වායු කඳන් කම්පණය වන ධ්වනි ප්‍රභව. දැන් මොකක්ද දන්නවද කරන්න ඕන වැඩි? සංගීත භාණ්ඩ දඬු එහෙම නැත්නම් තන්තු කම්පණය වන සංගීත භාණ්ඩ 5කුයි. පඩල කම්පණය වන සංගීත භාණ්ඩ 5කුයි. වායු කඳන් කම්පණය වන සංගීත භාණ්ඩ 5කුයි මට ලියලා දෙන්න. තාම ඉක්මනින් ලියන්න ඕන මම වෙලාවක් තියෙනවා. මේ වෙලාව තුනට ලියන්නත් ඕන. හරිද? සීනෝ කියන එක උඩ ඉන්නේ මේ පැත්ත. දඬු. බෙර ඔක්කොම ටිකන්නේ කොහෙද? බෙර. පඩල කම්පණයට තමයි බෙර. නලා වර්ග ටිකෙන් ඔක්කොම මේ වායු කඳන් වල දෙන්නේ. හරිද? අපි යන් ඉදිරියට. දැන් එතකොට එහෙනම් ධ්වනි ප්‍රභව කියන්නේ මොනවද? ආයෙත් කියන්න බලන්න ධ්වනි ප්‍රභව කියන්නේ මොනවද කියලා. සංගීත ශබ්ද නිපදවන උපකරණ වලට තමයි ධ්වනි ප්‍රභව කියලා කියන්නේ. ඊළඟට පොඩි පන්සල්දි කරපු තවත් බෙදීමක් තිබ්බා. අහගන්න. පොඩි පන්සල්දි කරපු තවත් බෙදීමක් තමයි මොකද්ද? ස්වභාවික ශබ්දයි කෘත්‍රිම ශබ්දයි. මතකද? ස්වභාවික ශබ්දයි කෘත්‍රිම ශබ්දයි. ඒකත් බෙදලා ලියමු. ස්වභාවික ශබ්ද කෘත්‍රිම ශබ්ද. ඕගලන්ට හඳ අහලා ලියන්න පුළුවන් මේ මොහොතේ. මේ මොහොතේ තියෙන ස්වභාවික ශබ්දයක් තමයි මම කතා කරන හඬ. අර වාහන හඬ මොකක්ද? කෘත්‍රිමයි. දැන් මිනිස්සු මම කතා කරන එක කෘත්‍රිමව කවුරු හරි නිර්මාණය කරපු එකද? මිනිස්සු. නෑ මම ස්වභාවිකයි. දැන් පූසෙක් කෑ ගන්නවා ඒක ස්වභාවිකයි. සෙල්ලම් බඩුවක ඉන්න නරියෙක් කෑ ගන්නවා. සෙල්ලම් බඩු නරියා වූ කියන. හරිද? ඒක කෘත්‍රිමයි. හරි. ඇත්ත නරියා වූ කියන්නේ? ඒක. සෙල්ලම් බඩුවල නරි නෑ නේද? හරි පවුලයි. එන්න.
දුව අර දොරාරින එක මොකද කියන්නේ? ස්වභාවික කෘතිමයි. කෘතිමයි ඒක. අපි මිනිස්සු හදපු එකනේ දොර කියන්නේ. ඒකට නැගෙන හඬ ඒක කෘතිමයි. පහපාලියන් මේ පැත්තට. 2 3 4 5යි. හරි. ෆෑන් එකේ හඬ මොකද කියන්නේ? කෘතිමයි. ළමයි කතා කරන හඬ ස්වභාවිකයි. ada tewol මයිකේකින් කතා කරන එක නම් පුදුමයි. ඒ වුණාට පුදුම උපාංගයක් පාවිච්චි කරලා තියෙනවා. රේඩියෝකින් යන නිවුස් කතාවට පුදුමයි. ඒ උපාංගයක් පාවිච්චි කරනවා. දැන් ආවු යුනික් කොහෙද? ආයගොල්ලන් නිවන් දෙන්නේ. ගැලටම යනවා. ඔව්. ඒකේ ස්වභාවික ශබ්ද 5යි කෘත්‍රිම ශබ්ද 5යි. මම එක බලනවා දැන් ආ. ඔව්. ස්වභාවික ශබ්දයි කෘත්‍රිම ශබ්දයි අපි ලිව්වා. ඔන්න දැන් මේ ගෙදරට කරපු නැති අය හිටියා. ඒ වගේම ඔන්න දැන් ආපු නැති අයත් ගෙදරට සම්පූර්ණ කරන් කියලා ඔන්න උත්තර මුදි දුන්නා. ආපු නැතියටත් එක්ක කියන්නේ. ඔන්න අහන්න. මේ මීමැස්සගේ දැනුල් මීමැස්සගේ හඬ කොහොමද නිපද වෙන්නේ කියලා මතකයි. අන්න හරි. එයාගේ පියාපත් තියෙනවනේ. ඒ පියාපත් වේගෙන් කම්පණය වෙද්දී හඬ නිපද වෙනවා. ඒ කියන්නේ වේගෙන් එයා අඩු දෙකෙන් එහෙම ගහද්දී හැබැයි මදුරුවගෙත් එහෙම. මදුරුවගෙත් ඔය කඩුව ශබ්දේ. මෙයාගේ රැහැයියයි කලගැටියගේ හඬ නිපද වෙන්නේ එහෙම නෙමෙයි. නෑ. වැරදි. නෑ. ක්‍රික් 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 ගාගෙන සද්දෙන්. අලුත ගෙනාපු මනමාලියක් නෙමෙයි. අලුත ගෙනාපු පණාවක් අරගෙන. අහන්නේ අලුත ගෙනාපු කවුද? මනමාලියක්. අලුත ගෙනාපු පණාවක් අරගෙන ඒක පෑනක් හරි මොකක් හරි අරගෙන ඒක කෙනි මෙහෙන් පිරිමැදලා බලන්න ඔය හඬෙනවා. ක්‍රික් 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 ගාලා එනවා හඬ. ඒ පරණ එකේ කාර හයිය නැහැ නේද උගෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙන්න මොකක්ද දන්නවද කරන්නේ? ඒගොල්ලන්ගේ පාදවල තියෙන කෙඳි අනිත් පාදයෙන් පිරිමදිද්දි තමයි ක්‍රික් 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 ගාලා එන්නේ. ඒගොල්ලන්ගේ එක එක උපක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ චර්යාවන් තියෙනවානේ. ඒ චර්යාවන් එක. ඒක සමහරට අර සහකරුවා වූ සහකාරී ආකර්ෂණය කරගන්න ඒ වගේ වල තමයි කෑ ගහන්නේ. නිකන් නෙමෙයි. ඒ මේවා තමයි. නිකන් කෑ ගහනවා මොකද හේතුවට කෑ ගහනවා. නිකන් ජොඩියට කෑ ගහන්නේ නැහැ. දැන් බල්ලෙක් කොයි ජොඩියට දුඩු උරන්නේ. ඒකයි නේ. ඔය ඒ කියන්නේ පයිසීපද කියනවා වගේ නේ. එහෙමද කියන්නේ නැහැ. මොකද හේතුවක් ඇතුලේ කෑ ගහන්නේ. අරගලොත් එහෙම තමයි. හැබැයි මීමැස්ස නම් මොකද? මීමැස්ස එයා කොහොමදත් එයා මේ පියාසර කරද්දී හඬ එනවා එයාගේ. නැතිනේ නවත්තන්න බෑ කඩ වැටෙනවා. වෙනහඬ. ලියන්නේ දරුවක් ආව. මීමැස්ස ලියන්න දරුවක් දාලා ලියන්න. ඔය දෙයට මීමැස්ස කමා පස්සේ ලියන්න. මාතෘකාව ගන්න දරුවක් දාලා ලියන්න. කමා කවුද ළඟ කියලා? මදුරුවා. ඒ සෙට් එකේ ඉන්න කොහොමද? මදුරුවාගේ බත්කූරගෙත් එහෙම තමයි.
අඬ මధుර වගේ කියන්නේ මధుර වගේ අඬ නිපද වෙන්නේ ආයි පස්සේ ගමු අඬ නිපද වෙන්නේ පියාපත් පියාටු පියාපත් පියාටු පියාපත් වේගයෙන් සැලීමෙනි වේගයෙන් සැලීමෙනි අර බෑනේ මම කරගෙන ඉන්නවා ඒකෙන් දෙකම කරමු ඒ ටික රෙකවර් කරන්න නෑ වාඩි බුලන්නේ නැද්ද? අර පැත්තෙන් එනවා. අපිට නෑ. හරිද? ඊට පස්සේ ලියන්න මේ දෙන්නයි කතාව. රහයියකමා පළඟැටියා. වෙනම. ඒ එතන ඉන්න පළඟැටි පවුලේ ඔය කෑ ගහන අය ඉතින් ඒ විදියට තමයි. තනකොළ පෙට්ටු ඒගොල්ලෝ සබ්ද දාන්නේ නැහැ. ඒගොල්ලන් ඉන්නේ. මේ රහයියා පළඟැටි. රහයියා කමා පළඟැටියා හඬ නිපදවන්නේ ඒ සංගීතයෙන් තමයි. අයිද කාඩියෝවේ කාඩියෝවේ පේලියා පවුස දිග බලවත් ටික ගාල්මත් දැක. හඬ නිපදවන්නේ පළඟැටියා හඬ නිපදවන්නේ වෙන සංවේදනයක් තමයි. ඒක කොහොමදනේ කම්මුණාම ඔය පොඩ්ඩක් කතා බහ කරලා. පාදවල ඇති කෙඳි. පාදවල ඇති කෙඳි. පාදවල ඇති කෙඳි. එකිනෙක පිරිමැදීමෙනි. නෑ නෑ ඕක හැමදාම කියනවාද? මේක දැන් හැමදාම කියනවා. එකිනෙක පිරිමැදීමෙනි. යාළුවෝ ප්‍රශ්නයක් කියලා දෙන්න නෑ. එකිනෙක පිරිමැදීමෙනි. හරිද? ඒ ගෝරුතර සබ්ජෙක්ට් කියලා නේද මේ අමුතු සබ්ජෙක්ට් ගන්නවා. ඒ කියන්නේ අර කඩින් වගේ සබ්ජෙක්ට්. ඒ මාර්ගය. නරකව ගත්තාම ඒගොල්ලන්ගේ අර වලිගේ එහෙම උලවද්දී සබ්ජෙක්ට්. හරි අපි යනවා මෙන්න මේ වැඩේ. මේ උපකරණ දැකලා තියෙනවා. මොකද්ද? මෙන්න දිනවා සරසුන් කට්ටලේ හරි මම මේකෙන් ගන්නවා බාහුව දිගින් අඩු එකයි බලන්න ඔය පැත්ත කෑ ගහනවා එනවා මට දිගින් වැඩි සරසුලයි තමයි ගන්න මේ දෙක තමයි ගන්න හරිද එතකොට මේ දෙක මම දැන් අතින් අත එවනවා මේක ලොකුවට හයියෙන් ගහන්න බෑ අඩු ගලලා යන්න සාමාන්‍ය ටක්ටක් දාලා කන්ට ලං කරලා අහන්න මේ දෙකේ හඬ සමානද අසමානද කියලා. අල්ලද්දි මේ බාහුවෙන් අල්ලන්න එපා. එතකොට කම්පණය නතර වෙනවා. මෙන්න මේ කූරෙන් අල්ලන්න මෙතන. එහෙම වෙනවා. එහෙමත් වෙනවා මේක මෙහෙම හප්පන එක තමයි හොඳ. ඒ වගේ තමයි. ඒ කම්පණය. මේකේ ඒකම මේකේ සංඛ්‍යාතය ගහලා දිනවා ඉලක්කමේ. මෙන්න මේ කූරේ ගහලා දිනවා සංඛ්‍යාතය. ඒකත් කියව ගන්න ඕන. හරි? සංඛ්‍යාතයේ අඩු අවස්ථාව මොකද්ද වැඩි අවස්ථාව මොකද්ද ඕගොල්ලෝ පොඩි පන්සල දැනුමේ කියන්නේ දෙකම එකයි නෑ වෙනස් මෙන්න මෙයාගේ සංඛ්‍යාතය වැඩි මෙයාගේ සංඛ්‍යාතය වැඩි හරි ආන්න හරි කූර දිග අඩු වෙන්න සංඛ්‍යාතය වැඩි මෙයාගේ සංඛ්‍යාතය අඩුයි මේකේ ගහලා තිනවා හර්ට්ස් 512ක් ගහලා තිනවා මෙයාට සංඛ්‍යාතය හර්ට්ස් 512යි මෙයාගේ සංඛ්‍යාතය හර්ට්ස් 250 256යි සංඛ්‍යාතය මෙයාගේ. හර්ට්ස් තමයි සංඛ්‍යාතය මනින ඒකකය. හරි දැන් මේක මම අතින් අත එවන්නම්. එහෙනම් ලියන්න මාතෘකාවක්
කම්පන සංඛ්‍යාතය. right ගෙලින්නකො මේක ඉතින් මම දෙන්න. කම්පන සංඛ්‍යාතය. මෙහාට මොන බලන්න ළමයි මේසයකට හයි කරනවා අපි කියක් පටියක් මේ විදිහට ඔය ඉස්සරහ කවුද දාන්නේ මේසෙට මොකක්ද මේ හයි කරලා තියෙන්නේ කියක් පටිය මේ කියක් පටිය මෙහෙම මේ පැත්තට ඇදලා ඇතෑරියාම මොකද වෙන්නේ මෙහෙම දෙපැත්තට යනවා නේද මේක යන්න පුළුවන් විදි මෙන්න මෙහෙම එන්න පුළුවන් මේ පැත්තට මෙන්න මේ පැත්තට දෙන්න පුළුවන් නේද? මම ඒවට ඉංග්‍රීසි අක්ෂර දානවා. දෙන්න අත නවත්ත ගන්න ඕන. ඔව් අතිකයි යාළුවා. පවිචාර. මෙන්න ඉංග්‍රීසි අක්ෂරේ මෙතන දානවා මම B මෙතන දානවා C. එහෙනම් මට කියන්න බලන්න මේකේ විදිහට එක කම්පනයක් කොයි විදිහට අපි ඉංග්‍රීසි අක්ෂර වලින් කියන්න පුළුවන් අනුවත් අහලා දින්නේ වෙන ලෝකෙක ඉන්නේ කොහොමද බලලා A වලින් ඉඳන් B වලට එනවා මුලින්ම B වලින් ඉඳන් ආපහු A වලට යනවා A වලින් ඉඳන් C වලට යනවා C වලින් ඉඳන් ආපහු A වලට ආවහම අපි කියනවා මේක මොකද්ද එක කම්පනයක් මොකද අපි කියන්නේ ඒකට එක කම්පනයක් මේක එක කම්පනය තේරුණාද මේක එක කම්පනයක් කියන එක තේරුණාද A වලින් ඉඳන් B වලට ඇවිල්ලා B වලින් ඉඳන් ආපහු A වලට ගිහිල්ලා A වලින් ඉඳන් C වලට ගිහිල්ලා ආපහු A වලට ආපහු එනවා නම් ඒක එක කම්පනයක් එහෙනම් මම ඒක මේ B වලින් වෙන්නන්න කම්පන කීයක් තියෙනවද කියලා කියන්න මෙතන let me අහන්න ඉන්නේ ඔඩෙලි ඔන්න දැන් මෙතනින් පටන් ගන්න මෙහෙට තමයි චලනය කරන්නේ හරි ඔන්න පටන් ගන්නවා කීයද අන්න හරි කම්පන එකයි දැන් අලුතෙන් ආයේ දෙකයි කී අනින් ගත්ත එක තුනයි මම කියවන අලුතෙන් පටන් ගන්න කියලා ඔන්න අලුතෙන් පටන් ගන්න දැන් තේරුණානේ කතාව. එතකොට එහෙනම් කම්පන සංඛ්‍යාතය කියලා කියන්නේ මොකද්ද? තප්පරයකදී සිදු කරන මේ වගේ කම්පන ගානක්. හරි දරුවෝ? මොකද රසලු? තප්පරයකදී සිදු කරන කම්පන ගාන තමයි කම්පන සංඛ්‍යාතය කියලා කියන්නේ. ඒක අපිට මැනගන්න ක්‍රම තියෙනවා. හරි? ඒවා වෙනම අපි ඉගෙන ගන්න. මෙතනදී ඒ කියන්නේ වේගෙන් වෙනින්ද පේන්නේ නැහැ. එහෙමනේ කියන්නේ? ඔව්. ඒකට ක්‍රම තියෙනවා. මෙන්න අහන්න. අහන්න පුළුවන් හැබැයි මැනගන්න බෑ. අහලා පුළුවන්. ඇහෙනවා හැබැයි මැනගන්න බෑ. මෙන්න එහෙනම් කම්පන සංඛ්‍යාතය කියන්නේ මොකක්ද එහෙනම්? ඒකක කාලයකදී. මොකකදීද? ඒකක කාලයකදී. ඒ කියන්නේ තප්පර එකකදී. තප්පර එකකදී සිදු කරන මොකද්ද? කම්පන ගණන. ඒකක කාලයකදී සිදු කරන කම්පන ගණනට මොකක් කියලාද කියන්නේ? කම්පන සංඛ්‍යාතය. කම්පන සංඛ්‍යාතය. පැහැදිලි වීම දැන් කියනවා වැඩක් මාතෘකාව ලියවනේ මේ රූප සටහන අඳින්න අංක එකට ඊට පස්සේ මේක ලියාගන්න එක කම්පනයක් කියලා ලියන්න ඊට පස්සේ මේ නිර්වචනය ලියලා කොටු කරගන්න අංක එකට මේ රූප සටහන අඳින්න අංක එකට රූප සටහන අංක දෙකට මේක අංක තුනට ඕක පැහැදිලිද කිව්ව එක
ඒ තියන්න පුළුවන්. හැබැයි මම පටන් ගත්තේ ඒ වලින් නේ ඒ හින්දා. කොහොම ලියන්නේ? A B A C A. මෙන්න ගාන බලමු කවුද මේක ලියපු කරන් දෙන්නේ කියලා හරියට. සරසුලක්. ඔව්. ගාන ලියාගෙන ඩබල් ඩයමන්ඩ් දෙනවා මේකට. සරසුලක්. තප්පර 10කදී සරසුලක් තප්පර 10කදී කම්පන 2500ක් සිදු කරයි. S කියන්නේ තප්පර සෙකන්ඩ් කියන එක. කම්පන 2500ක් සිදු කරයි. නම් ඇත්ත එකට ආසන්නා ගියා. කම්පන 2500ක් සිදු කරයි නම් සරසුලක් තප්පර 10කදී කම්පන 2500ක් සිදු කරයි නම් දැන් ගාන දෙන ඉඳ මම මොනවද පැහැදිලි කරන්නේ නැහැ. try එක දාන්න. තප්පර 10කදී කම්පන 2500ක් සිදු කරයි නම් ඇත්ත එකට ආසන්නයි මේකද ඉරෙක් වෙන්නේ. ඒකට උත්තර දෙන්න බෑ. සිදු කරයි නම් සරසුලේ සංඛ්‍යාතය සොයන්න. ඒවට පස්සේ කියන්නේ. සරසුලේ සංඛ්‍යාතය සොයන්න. ඩබල් ඩයමන්ඩ් දෙනවා ඔකට. බෑ දෙන්න බෑ ඔලේ. ඕකේ සංකේතය උත්තරේට සංකේතය දාන්න ඕන හර්ට්ස් කියලා. හර්ට්ස් කියන එක ලියන්නේ H capital Z simple ඔන්න ඔය විදිහට. හර්ට්ස්. ඒක අවසාන. ඒ කියන්නේ උත්තරේ ලියලා HZ දාන්න හර්ට්ස්. ඕකේ. මේක හදන විදිය පොඩ්ඩක් බලාගෙන ඉන්න. දැන් කම්පන සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? දෙන්න. මේකත් අහගෙන ඉන්න ඕන. ඔය වැඩේ උප්පණි බල්ලා ඉවර කරන්න සම්පූර්ණ වෙන්නේ. ඒක කාලයකදී සිදු කරන කම්පන ගානනේ. ඒ කියන්නේ තප්පරයකට කම්පන කීයද කියන්නේ. දැන් තප්පර 10කට කම්පන කීයද? මේ බලන්න දෙනවලු. තප්පර 10කට කම්පන 2500යි නම් තප්පර කීයද බලන්න. එකකට. ඒයි අර ඉස්සරහට. තප්පර 10කට කම්පන 2500 නම් එක තප්පරයක කීයද කියලා බලන්න දෙන්නේ. එහෙනම් බිඳුවට බිඳුව සුළු වෙනවා. උත්තරේ 250යි. ඒකකය හර්ට්ස්. right. තව ගානකට යනවා. තව ගානකට. පොඩ්ඩක් වෙනස් ගානක්. ලියන්න මෙහෙම. ඒකට ඩබල් දෙන්න. ඩබල් ඩයමන්ඩ්. වස්තුවක් මිනිත්තුවකදී කම්පන 1200ක් සිදු කරයි නම් එහි සංඛ්‍යාතය සොයන්න. වස්තුවක් මිනිත්තුවකදී කම්පන 1200ක් සිදු කරයි නම් එහි කම්පන සංඛ්‍යාතය සොයන්න. මිනිත්තු එකක් කියලා කියන්නේ තප්පර 60යි. ඒ කියන්නේ නාගන්න. එයි තප්පර 60කදී තමයි කම්පන 1200ක්. අපි බලන්න ඕන තප්පර එකකදී කීයද කියලා. හරිද දෙහන්? තප්පර 60කදී ඕක දැන් බලලා ඉවර කරන්න ගන්න. 1200යි. බිඳුවට බිඳුව 6 වරක් 1යි 6 වරක් 2යි කියන්නේ හර්ට්ස් 20යි සංඛ්‍යාතය. තේරුණා නේද කතාව? සංඛ්‍යාතය හර්ට්ස් වෙන්නේ ඔය විදිහට. පැහැදිලි? කරුණක් විදිහට ලියන්න. සරසුල් වල बाहुए दिग
අඩුවීමේදී බාහුවේ දිග අඩුවීමේදී බාහුවේ දිග අඩුවීමේදී ඔය කිව්වා හරි කම්පන සංඛ්‍යාතය මොකද වෙන්නේ බාහුවේ දිග අඩු වෙද්දී අන්න කම්පන සංඛ්‍යාතය වැඩි වේ කම්පන සංඛ්‍යාතය වැඩි වේ ඔක බලන්න මේක ලියා ගන්න ඕන මොකද්ද ලියන්න ඕන ඒ වලට කම්පන සංඛ්‍යාතය ඒ වලට මොකක්ද ලියන්න ඕන අඩුයිද වැඩිද කියලා කියන්න ඒ වලට කම්පන සංඛ්‍යාතය අඩුයි මේක අඳින්න ඕන ඔව් දී වලට ලියන්න ඕන මොකද්ද කම්පන සංඛ්‍යාතය මොකද කියන්නේ බී වල බී වල මං අහන්නේ බාහුවේ දිග අඩුයි නම් වැඩි මේක ඇඳලා මේ කතාව ලියා ගන්නත් ඕන අදලා ලියන්නත් ඕන හරි මේ අහන්න ළමයි දැන් එතකොට අනුමාත්‍රකාවකට යනවා පටල කම්පණයෙන් ලියන අනුමාත්‍රකාවක් පටල කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ අනුමාත්‍රකාව පටල කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ හරි බලලා ඉවරනම් දෙන්න සංසුන්නිය මේ වගේ පුළුවන් නේද හදන්න මියුසිකල් එකක් තිබ්බේ ප්ලාස්ටික් බඳුන මේක රබර් පටලය මේ මාතෘකාව ලියලා මේක අදින්න මාතෘකාව ලියලා අදින්න ළමයි මේ රබර් පටලය අහගන්න ලස්ලු අරන් ඉස්සරහට එරොල්ලා ලස්ලු එරඩ කරන්නේ මොකද්ද අද තියන්නේ මේ රබර් පටලය හොඳට ඇදිලා නැත්තම් සංඛ්‍යාතය අඩුයිද වැඩිද අඩුයි මඩ උතර ප්‍රබල වැහෙනවා නෑ සංඛ්‍යාතය අඩුයි රබර් පටලය ඇදිලා නැත්තම් හොඳ රබර් පටලය ඇදුනොත් තමයි ශබ්දේ වැඩි දැන් සංගීත භාණ්ඩවල මේ පටලමේ සංගීත භාණ්ඩවල ඔය පටලය හොඳින් අදින්න තියෙනවා වරපට කියන්නේ මොකක්ද තියෙන්නේ වරපට දැකලා තියෙනවද සංගීත භාණ්ඩවල ඒක තියෙනවා දැන් අපි බෙරයක් ගත්තොත් එහෙම මේ බෙරේ මෙහෙම තියනවා නේද මේ ලණු වගේ ඇදලා තියෙනවා නේද ඒ වතර තියෙනනේ මුඩු වගේ ඒවා ටික ඒ මුඩු වලින් පුළුවන් මේක පටලය හොඳට අදින්න එතකොට පටලය හොඳට මුඩු ඇදපුවාම පටලේ හොඳට මොකද වෙන්නේ ඇදිලා ආතතිය වැඩි වෙනවා පටලේ හොඳට ඇදිලා හිටිනවා ඒ ඇදුනහම තමයි මොනවා වෙන්නේ හොඳට හඬ එන්නේ නැත්තම් බොල් හඬක් එන්නේ රබන් වලක් තියෙනවා දැන් අවුරුදු රබානේ මොකද්ද කරන්නේ ඒ කියන්නේ මේ රබාන ගල් උඩ තියලා අර ගින්දර දාන්න ගින්දර දාමුත් මේ රබාන ඇවිල්ලා යහගන්න බංගුරබන් නේද කියන්නේ ඔය අවුරුද්දකට ගානේ ඉන්න බංගුරබන්ද කියන්නේ අහගන්න ඒකේ එතකොට යටින් අඟුරු ලියලා රබානේ පටලේ රත් කරලා හොඳට අද ගන්නවා. එන්න අදුරාම තමයි සංඛ්‍යාතය වෙන්නේ. තේරුණාද?
එහෙනම් මේකේ සංඛ්‍යාතය රඳා පවතින මොකක් මතද? මේ පටලය ඇදලා තියෙන ප්‍රමාණය මත. වැඩි ප්‍රොඩින්දර සත්හාම් පාවිච්චි කරනවා ප්‍රතිමාම් පාවිච්චි කරනවා. ඔව්. ගවහම් පාවිච්චි කරනවා ප්‍රති මේවත් තියෙනවා. right ලියමු මෙහෙම. ලියන්න මෙහෙම. පටල කම්පනයෙන් ලියන්න. දැන් කතාවක් ලියන්න. සම්දි. ඒකට යටින් ලියන්න. පටල කම්පනයෙන් කර්ම. හඬ නිපදවන විටදී මොකක් පැන්සල් ලියන්නේ? ගන්නද? පටල කම්පනයෙන් හඬ නිපදවන විටදී හඬ නිපදවන විටදී පටලය හොඳින් ඇදී ඇති විට පටලය හොඳින් ඇදී ඇති විට පටලය හොඳින් ඇදී ඇති විට හරියට ලියන්න පාඩ පැණි කිව්වේ සංඛ්‍යාතය වැඩි වේ හරි සංඛ්‍යාතය වැඩි වේ එතනටම ලියන්න තියෙනවා තව කරුණක් පාඩ පැණිනේ ලියන පාඩ ලියන්න අදින්නේ මොනවද අන්න ඒක ලියන්න වරපට වල ලියන්න එම සංගීත භාණ්ඩවල ඒකට ලියන්න එම සංගීත භාණ්ඩවල පාඩ පැනක් ගන්න අමායා ලියන්න වරපට පාඩ පැනක ලියන්න වරපට වරපට තද කිරීමෙන් වරපට තද කිරීමෙන් එය සිදු කරයි වරපට තද කිරීමෙන් එය සිදු කරයි right යනවද එක්සෑම් එකක් යනවද එය සිදු කරයි right ඉන්න ඊට පස්සේ ලියන්න අනුමාතුකාවක් වායු කම්පනයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ අරක ඉවරයි වායු කම්පනයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ කියලා හරිද මාතුකාලිය ඒව තමයි ළමයි වුණා වැඩිපුර වැඩ කරනවා රාසේ දැන් කොමාතුකා මාතුකාලිය කොමාතුකා ඊයර වැඩ අතකට ගන්න දීවල මාතෘකාව ඕක කියන්න ලක්ෂණ හරි හරි මේ බලන්න දැන් ඉස්සබ්දේ hey මෙන්න අහන්න හෝ යෝනි මෙතන තියෙනවා පෑන් බටර් එකක් මේක එක පෑන් බටයක් ඒක ඒ මෙන්න තව පෑන් බටයක් තියෙනවා පෑන් බටේ කියන්නේ ඇතුලේ තියෙන පෑන් පූර අයින් කරාම තියෙන බටේ ඒක එතකොට මේකට මෙහෙම තියෙන බිම්බොත් එහෙම දාලා බිම්බොත් එහෙම සංඛ්‍යාතයේ වැඩි Aද Bද
කලින් වගේම තමයි. සරසුලේදී බාහුව දිගාඩු වුණාම සංඛ්‍යාතය වැඩි වුණා නේද? මේකෙත් එමම තමයි. ඇයි දැන් පිඹල බලන්නකො මේ වගේ ක්ලිප් එකකට පිඹින්න බලන්න ක්ලිප් එක වටයක් ඕනේ. දැන් මේ වටයක් යනවනේ ආවෙ පිඹින්න. ඊට වඩා දිග වැඩි එකකට පිඹොත් එහෙම හඬ සංඛ්‍යාතය අඩුයි. ආයෙත් මට කියන්නේ සංඛ්‍යාතයේ ඒවල එනව නේද? හරි. දැන් ඇති එහෙනම්. ඒ පෑන් බටේ මොකද කියන්නේ? සංඛ්‍යාතය දැන් ඇති. දැන් ඇති. B පෑන් බටේ ඒකේ පොඩි කෑල්ලක් වෙයි තියෙන්නේ. හරි. මේ දෙක ලියාගන්න හයිලයිට් කරගන්න ඕන වචන දෙක. දැන් කාඩ් දෙන්න.